2021 ඉඳලා 25ට යනකම් තියෙන පොත අපිට තියෙනවානේ කරන්න. ඔව්. හරි. ඒකේ පළවෙනි පාඩම ඉඳලම කරමු. ඒක මම හිතන්නේ මගේ අතින් 20 බැදෙන 25 26 නැහැනේ. හරි. ඒක ඉස්සෙල්ලම බලන්නකෝ අර ජීව විද්‍යාව හැදෙන්නේ කියලා තියෙන්නේ. ඒකේ ජීව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා. ඒක පළවෙනි ප්‍රශ්නේ ජෛව සංවිධානයේ යාබද දූරාවලි මට්ටම් 5ක් සඳහා නිදසුන් දැක්වෙන ප්‍රතිචාරය හෝ ප්‍රතිචාර තෝරන්න. ඊතර යාබද දූරාවලි මට්ටම් එක ළඟ පිහිටන ඒවා වෙන්න ඕනේ නේ. ඒක ගත්තේ. ओके परमाणु अणु सरलाणु संकीर्णाणु इंद्रिका साइल इंद्रिय इंद्रिय पद्धति ඒකයි කියලා කියනවා. එතනින් ගහණය ප්‍රජාව නම් පරිසර පද්ධතිය ජෛව एक කියනවා සෙලියුලෝස් වාහකාභය සෛලම මුල ශාක්‍ය. සෙලියුලෝස් කියන එක සංකීර්ණ අණුවක් කියලා ගත්තොත් වාහකාභය කියන එක සෛලයන්නේ. එතකොට ඒ අතරට ඉන්ද්‍රිකාවක් නැති නිසා අපිට අයින් කරන්න පුළුවන් නේ. යාබද දුරාවලි මට්ටම් අපිට අහන්නේ. ඒ වැරදි. DNA तो हम संकीर्ण अणुවක් DNA ඊළඟට න්‍යෂ්ටිය නියුරෝනය කියන්නේ සෛලයක් ඊළඟට කෙලින්ම මොළය කියන එකට අවිලා තියෙනවා කටක නැතුවනේ මොළය කියන්නේ ඉන්ද්‍රියන්නේ ඒ නිසා අපිට B අයින් කරන්න පුළුවන් C වල තියෙනවා ස්නායු පද්ධතිය ජීවි අණුවා ඉන්නවා මුව රංචුව කියන එක ගහණයක් විදිහට ගන්න පුළුවන්. වන සතුන් කියන එක එතකොට ප්‍රජාවක් විදිහට ගන්න පුළුවන්. ප්‍රජා එකතු වෙලා පරිසර පද්ධතිය හැදෙනවා. ඒකට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියන එක දීලා තියෙනවා. C කියන එක අපිට ගන්න පුළුවන්. D ATP කියන එක අපි නියුක්ලියෝටයිඩ් යන්නේ ඒක සංකීර්ණ අණුවක් විදිහට ගමු. ATP ඊළඟට ඒවෙන් මයිටොකොන්ඩ්‍රියා ඉන්ද්‍රිකා හැදෙනවා. ඒවෙන් ඉයසනොෆිල හැදෙනවා සුදු රුධිර සෛලයක්. ඒකෙන් රුධිරය කියන පටකය රුධිරය කියලා කියන්නේ එකක් අර අපිච්ඡද පටක වගේ ද්‍රව සම්බන්ධක පටකයක්. රුධිරය එකතු වෙලා හෘදය කියන ඉන්ද්‍රිය හැදෙනවා. එතකොට ඒකත් අර යාබද දුරාවලි මට්ටම් කියන ගන්න පුළුවන් නේ. ඊත් හරි ඊවල මොකද්ද? RUBP කියන්නේ විතර සංකීර්ණ අණුවක් කියලා. RUBP එකකින් හරිත ලබ ඊට පස්සේ කෙලින්ම පටක සෛලය දුෂ්කර සෛලය පටක නැතුව පත්‍රය කියන ඉන්ද්‍රියට ඇවිල්ලා තියෙනවානේ. ඒ නිසා ගන්න බෑ. එතකොට CD කියන උත්තරේ 4 කියලා ගන්න වෙනවා. ඊළඟට ජීවීන් පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක්. අනුවර්තනය සහ වර්ධනය. වර්ධනය ගන්න බෑ මොකද අපි කියනවා මොනවාද අර ක්‍රිස්ටල් ස්ෆටික වර්ධනය කියන එක ගන්න. අජීවය බලන්න පුළුවන්. චලනය සහ උද්දීපිකාවය. චලනය ගන්න බෑ මොකද අර තරංග චලනය එහෙම ගන්න පුළුවන් නේ මුද්‍රාල චලනය වෙන එක. කාලයත් සමග වෙනස් වීම සහ විකසනය. කාලයත් සමග වෙනස් වීම
ගන්නවා. අර පර්වතවල අර වතුර වැටිලා සිදුරු හැදෙනවා. ඒක වෙනසක් නේ. නේ කාලය සමග වෙනස් වීම. ඊළඟට පරිවෘත්ති හා ආවේනී කියන එක ගන්න පුළුවන්. සංශ්ලේෂණය හා වියෝජනය. වියෝජනය කියන එක පසෙත් වෙන වියෝජනය නේ. ඔව්. උත්තරේ 4ද? ඔව්. ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. විකසනය කියන්නේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම්ලු. සියලු අප්‍රතිවර්ති වන. එතකොට හොයන්න ඕනේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම. වඩා නිවැරදි උත්තරයන් හොයන්න වෙන්නේ. පරිණාමය යන ප්‍රවේණික විකරණවලට අනුකූලව ජීවියෙකු කාලය තුළ වෙනස් වීම. පරිවෘත්ති අනුව ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැය වන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තය. ශක්තිය වැය වෙන කියලා විතරයි දෙන ශක්තිය ලබා ගන්න සංයුක්තිය ප්‍රතික්‍රියා ගැන දාලා නැහැ. උද්දීපතාවය හා සමායෝජනය ජීවින්ගේ ශක්තිය සඳහා අවශ්‍යයි. වර්ධනය අනුව ජීවියෙකුගේ වියලි ස්කන්ධය වැඩි වීමයි. මේ ඔක්කොම හරි. එතකොට හරි වුණාම බලන්න වෙන්නේ වඩාත්ම නිවැරදි සහ වඩාත්ම අර අංග සම්පූර්ණ උත්තරේ විදිහට උත්තරේ 4 ගන්න වෙන්නේ නේ. අර ඔයත් වගේ පළවෙනි එකේ අප්‍රතිවර්ත එක නැහැ. පහෙතර අප්‍රත්‍යාවර්ත කියන එක නැහැ. පරිණාමය කියලා කිව්වහම අර කියනවනේ මේ ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග වෙනස් වීමට ඇති හැකියාව කියලා කම්ප්ලීට් වෙනවනේ නිර්වචනේ. එතකොට පරිවෘත්තයේදී අර ශක්තිය වැය වෙන විතරක් නෙමෙයි පරිවෘත්තය කිව්වහම තියෙනවනේ සම්මූර්තිය සහ අපූර්තිය කියලා. සම්මූර්තිය කියලා කියන්නේ ශක්තිය තිර වෙන ප්‍රවාහ සංශ්ලේෂණය වගේ ක්‍රියාවලිනේ. අපූර්තිය කියලා කියන්නේ සෛලීය ශ්වසනය වගේ ශක්තිය නිදහස් වෙන. එතකොට පරිවෘත්තිය කිව්වහම අර ශක්තිය වැය වෙන විතරක් නෙමෙයි ශක්තිය ලබා ගන්න ආයවත් වඩා සාධාරණ වෙන්නේ 4නේ. එතනින් පළවෙනි පාඩම ඉවරයි. ජීවයේ රසායනික හා සෛලීය පදනම. 2022 ලිපිඩ පිළිබඳව පහළ සඳහන් ප්‍රකාශ අතරින් හරි උත්තරය අහනවා. ලිපිඩ හරි උත්තරේ. ලිපිඩ යනු කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් සමන්විත මහා අණු. ඔතන වැරද්දක් තියෙනවද? ඔක්කොම හරිද? මන් දුන්නා නේද අර කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල වල මූලද්‍රව්‍ය සංයුතිය ප්‍රධාන බන්ධන ස්වරූපය ඒක වෙන වෙනම දුන්නානේ. එතකොට ලිපිඩ ගුවාම CHO නේද ඒකෙන්නේ? ඔව්. එතකොට මහා අණු කියන එක රවුම් කරලා වැරද්දක් දාලා ලිපිඩ කිසිවක් මහා අණු නොවේනේ. ලිපිඩ කිසිවක් මහා අණු නෙවෙයි. සංතෘප්ත මේද අම්ල වල එක් හයිඩ්‍රෝකාබන් දාමයක් ද්විත්ව බන්ධනයේ බැගින් දරයි. නෑ ත්‍රිත්ව බන්ධන නෑ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන කිසිවක් නැහැ. සංතෘප්තයි කියලා කියන්නේ සියලුම කාබන් ඒක බන්ධන වලින් සංතෘප්තයි හයිඩ්‍රජන් වලින් සංතෘප්තයි කියන එක. මේද තැනීමේදී ග්ලිසරෝල් සහ මේද අම්ල හයිඩ්‍රජන් බන්ධන මගින් සම්බන්ධ වෙයි. නෑ හයිඩ්‍රජන් බන්ධන නේ හයිඩ්‍රජන් බන්ධන රවුම් කරලා වැරද්දක් දාලා ලියන්නේ මොකද්ද? එස්ටර් බන්ධන. ලිපිඩවල H2O අනුපාතය 2:1ට වඩා වැඩි. හරි. හරි. ඒ නිසා තමයි අර දෙන්නගෙම එකම මූලද්‍රව්‍ය සංයුතිය තිබ්බා වුණාට වෙනස් වෙන්නේ ලිපිඩයි කාබෝහයිඩ්‍රේටයි නේ. කාබෝහයිඩ්‍රේට් වලත් 2ට 1යි, ජලයේත් 2ට 1යි නේ H2O කොහම. H2O අනුපාතය නේද කාබෝහයිඩ්‍රේට් වලයි ජලයේ දෙකේම HO අනුපාතය 2ට 1යි නේද? ඔව්. පොස්ෆොලිපිඩ අණුවක පොස්පේට් කාණ්ඩ දෙකක් තියෙනවා.
වැරදි. වැරදි. එකයි නැතිනම් සාමාන්‍ය. හරි. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලියික් අම්ල ගැන. නිර්පක්ෂිකාරක සීනි මොකද්ද? සුක්‍රෝස්. සුක්‍රෝස්. ඕක ප්‍රසිද්ධ ප්‍රශ්න ප්‍රසිද්ධ උත්තරයක්. නියුක්ලියෝටයිඩ් පිළිබඳව පහ සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ NADP+ ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සි මොකක්ද තියෙන්නේ ඔක්සිකාරකයක් කියලා තියෙන්නේ. වාගේ ඒක වැදිලා නැහැ. වැදිලා නැහැ මේකෙත් එහෙමයි. ඕකේ එන්න මෙහෙමනේ. ඔතන කෘත්‍යයන් ටික තියෙන NAD+ වලයි NADP මේක මම දුන්නද කලින් අර කෘත්‍යන වල මතක තියාගන්න කියලා එකට නෑනේ දුන්නද නෑනේ NADP+ වලයි ආය FAD වලයි තමයි ඔය බලන්නේ ඊට සහායන් සයිමන් කොහම මේ තුනම සහායන් සයිමන් විදිහට ක්‍රියා කරන්න NAD+ NADP+ FAD මේ තුනම එනවා සහායන් සයිමන් ඊළඟට සහායන් සයිමන් වගේම ඉලෙක්ට්‍රෝන වාහක මේ තුනම එනවා ඊට පස්සේ ඔක්සිකාරකයක් කියලා කියන්නත් පුළුවන් ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා කියලා කිව්වොත් ඒ තුන් දෙනාම කියන්න පුළුවන් අර NADP+ කියන එක්කෙන ඔක්සි කාරකය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී NAD+ කියන එක්කෙන ඔක්සි කාරකය වෙන්නේ ශ්වසනයේ FAD නිකම් ඔක්සිකාරකයක් කියලා කියනවා. එතකොට NADP+ ඉලෙක්ට්‍රෝන වාහකයක් ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා කියන එක හරි. FAD ඉලෙක්ට්‍රෝන වාහකයක් ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරනවා කියන එකත් හරි නේද? FAD ඔක්සි හාරකයක් කියලා දෙන්න එක. FAD වලනේ. එතකොට ඒක වැරදි. ඔව් ඒක වැරදි. NADP+ සහ FAD සහ එන්සයිම ඉලෙක්ට්‍රෝන වාහක ලෙස ක්‍රියා කරයි හරි. තුනටම ගන්න පුළුවන් නේ. NAD+ සහ ඉලෙක්ට්‍රෝන වාහකයක්. NAD+ ඉලෙක්ට්‍රෝන වාහකයක් ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කරයි ඒකත් හරි. ඊට පස්සේ NAD+ NADP+ සහ එන්සයිම් සහ ඔක්සි හාරක ලෙස ක්‍රියා කරයි වැරදි නේ. ඒකට A CD කියන උත්තරේ දෙක. කාබෝහයිඩ්‍රේට් පිළිබඳව පහ සඳහන් ප්‍රකාශ අතරින් හරි එක අහනවා. ග්ලූකෝස් අණු දෙකක් අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාව මගින් නිරොක්සිහාරක සීනියන්වක් සෑදේ. වැරදි. නිරොක්සිහාරක සීනි තමයි කවුද? සුක්‍රෝස්. සුක්‍රෝස් හදන්නේ ග්ලූකෝස් අණු දෙකක් නෙවෙයි ග්ලූකෝස් අණුවක් එක්ක ෆ්‍රුක්ටෝස් අණුවක් සංගණන ප්‍රතික්‍රියාව. ගැලැක්ටෝස් යනු කීටෝස සීනි වර්ගයකි. වැරදි. හරිද? වැරදි. වැරදි. මොනවාද? සුක්‍රෝස් නේද ඒකට එන්නේ. ග්ලූකෝස් ගැලැක්ටෝස් තමයි ඇල්ඩෝසස් නේද? ඔව්. සුක්‍රෝස් තමයි කීටෝස් කියලා කියන්නේ. ඒ කියන්නේ කාබන් ඔක්සිජන් ද්විත්ව බඳ කීටෝන ඛණ්ඩයක් තියෙනවා. ග්ලූකෝසැමින් දිලීරවල සංචිත සංඝටකවල දැනුම් ඒකකයයි. දිලීරවල සංචිත සංඝටකය මොකද්ද?
දිලීර වල සංචිත අකටකේ මොකද්ද? ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් සංචිත ආහාරය වෙන්නේ කාගේද? දිලීර හා සතු. දිලීර සතු. ඉෂ්ටය ශාක. එතකොට මේ ග්ලයිකෝජන් වල දැනුම එකකේ මොකද්ද සංචිත සංඝටකය? ග්ලූකෝස්. ග්ලූකෝස් සංචිත සංඝටක මොනවාද මේ? ඒකාංග අණුව වෙන තවත් පොලිසැකරයිඩ් තියෙනවද? ඉෂ්ටය සෙලියුලෝස් එහෙමනේ. ගැලැක්ටියුරොනික් අම්ලය ශාකවල ව්‍යුහමය පොලිසැකරයිඩ් එක දැනුම එකක. ගැලැක්ටියුරොනික් අම්ලය හදන්නේ මොනවද? පෙක්ටින්. පෙක්ටින් ශාකවල ව්‍යුහමය පොලිසැකරයිඩ් එකක්ද? ඔව්. මොන ව්‍යුහයද හදන්නේ ශාකවල? සෛලබිත්ති. සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයනේ. සියම් පෙක්ටේට්. හෙමිසෙලියුලෝස් යනෝ ට්‍රයෝස සහ පෙන්ටෝස වලින් තැනුණු ශාකනේ වූ පොලිසැකරයිඩ් එකක්. හෙක්සෝසයි පෙන්ටෝස්. ට්‍රයෝස් ඔව්. එතකොට ශාකනේ වෙලාද? ඔව්. ඒක හරිනේ. හරි. ඊට පස්සේ RNA වර්ග සහ ඒවායේ ලක්ෂණ පිළිබඳ පහ සඳහන් ලක්ෂණ සංකලන අතරින් නිවැරදි. mRNA න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ප්‍රවේණික තොරතුරු පරිවහනය කරයි රේඛීය අණුවකි. හරි. tRNA ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරයි සංකීර්ණ අක්‍රමවත් අණුවක්. වැරදි. එහෙනම් රේඛීය උඩු තුනක් ඇතිවෙලා හදනවා. ඔව් ඒක අක්‍රමවත් නෙමෙයි අර නිශ්චිත හැඩයක් තියෙන යාටනේ. අර මෙහෙම ලූප් තුනක් තියෙන. RRNA පොලිපෙප්ටයිඩ් දාම සෑදීම සඳහා ස්ථානය සපයනවා කුඩු තුනක් සහිත අණුවක්. ඔය කියන්නේ කවුද? කුඩු තුනක් සහිත අණුව කියන්නේ tRNA ට. පොලිපෙප්ටයිඩ් දාම සෑදීම සඳහා ස්ථානය සපයනවා කියන එක නම් RRNA ට. හරි. ඊට පස්සේ සෛල හා සෛලීය සංවිධාන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා අන්වීක්ෂවල දායකත්වය. සංයුක්ත ආලෝක අන්වීක්ෂයක නිරීක්ෂණය කරන ලබන නිදර්ශකයේ ප්‍රතිබිම්බය විශාල කිරීම සඳහා කාච මගින් ආලෝකය පරාවර්තනය කරනු ලැබේ. ආලෝක පරාවර්තනය කරන නිරීක්ෂණයට උත්තර ප්‍රතිබිම්බ විශාල කරන්නේ. මෙහෙමයි ප්‍රතිබිම්බය විශාල කිරීම සඳහා තමයි කාච පාවිච්චි කරන්නේ. ඒව විශාලක කාචනේ. නිදර්ශකයේ ප්‍රතිබිම්බ විශාල කිරීම සඳහා. විභේදන බලය ඒක නම් හරිනේ. දෙවෙනි එක හරි උත්තරයක් තියෙනවා බලන්න ඕනට අනිත් ඒවා වැරදියි කියලා. උපනෙත් කාචය මගින් නැති කරනු ලබන ප්‍රතිබිම්බය අවනෙත් කාචය මගින් විශාල කරනු ලැබේ. ආක අනිත් පැත්ත. අනිත් පැත්තට. උපරිම විශාල නිසා මාන්නේ නිදර්ශකයේ නියම තරමෙන් 600 ගුණයක් 1000යි. විභේදන බලය 0.2 මිලිමීටර් නැනෝමීටර්. නිරීක්ෂණය කරනු ලබන නිදර්ශකයේ ප්‍රතිබිම්බය විශාල කරන්න කාච මගින් ආලෝකය පරාවර්තනය කරනු ලැබේ. නෑ
එහෙම කාච මගින් ආලෝකය පරාවර්තනය කරනගෙන ඒ තුලින් ආලෝකය ගමන් කරන්නේ ආලෝක අන්වීක්ෂයේ තියරි එකනේ ඒක. විශාලනය සඳහා පාවිච්චි කරන්නේ විශාලක කාචනේ අවනෙත් සහ උපනෙත්. කියන්න වෙන්න. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. සම්ප්‍රේෂණ කියන්නේ ට්‍රාන්ස්මිටර් නොකන ඇතුළට කිඳා බහිනවා ආලෝකය. ඒ කියන්නේ අභ්‍යන්තර ව්‍යුහ තමයි එතන නිරීක්ෂණය වෙන්නේ නේ. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ පහසදම් ප්‍රකාශ අතරින් හරි එක. නිදර්ශකයේ 5 වැඩි කිරීම 10 6 වාරයක් විශාල වේ. 10 5. 10 5. ඝනව වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැක. ඝනව වර්ණ ගැන්වී ඇති නෑ එහෙනම් ඝනව තියෙන්න නම් ගොඩක් වැදිලා තියෙන්න එපා. සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ නොහැකිය. හරි. හරි. ඒ කියන්නේ දාන එක සජීවී වුණත් අජීවී වුණත් පේන්නේ අජීවී වෙලානේ. නිදර්ශකවල ත්‍රිමාන පෙනුම නිරීක්ෂණය කරන්න පුළුවන්. පරිලෝකනකින් CM එකෙන්නේ පුළුවන් ත්‍රිමාන ව්‍යුහය කියන්නේ වටේ පරිලෝකන. නිදර්ශක මගින් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් විසිරුණු ලබන අතර ඉතිරි ඒවා අවශෝෂණය කෙරේ. ඒකත් විසිරුවා හරින්නේ පරිලෝකනකයේදීනේ ශෝෂණය කරන එක. හරි. උත්තරේ 3. උපසෛලීය ඒකකවල ව්‍යුහය සහ කෘත්‍ය. ප්ලාස්ම පටල පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ අතරින් හරි එක මොකක්ද කියලා අහනවා. ඒ ප්‍රධාන වශයෙන්ම තැන්ලා තියෙන කාබෝහයිඩ්‍රේට්, පොස්ෆොලිපිඩ් සහ ප්‍රෝටීන වලින්. වැරදි. කාබෝහයිඩ්‍රේට්, පොස්ෆොලිපිඩ් හා ප්‍රෝටීන. ප්‍රධාන වශයෙන්ම කොහොම පොස්ෆොලිපිඩ් ප්‍රෝටීන නමුත් කාබෝහයිඩ්‍රේට්ක් තියෙනවා. බලන්න ඕනේ. එතකොට ඊළඟ උත්තර පොස්ෆොලිපිඩ් අණු වලට චලන විහක අතර පටලයට තරමේ ස්වභාවයක් ලබලා දෙයි. ඒක හරි. මොකද පොස්ෆොලිපිඩ් වලින් තමයි තරලමේ ස්වභාවය ලබලා දෙන්නේ. ඒකට පොඩි ප්‍රමාණයක චලන තිපෙන්නනවා. තරල විචිත්‍ර ආකෘති විචිත්‍ර ස්වභාවය ලබලා දෙන ප්‍රෝටීන මගින්නේ. අරයන්ත ප්‍රෝටීන පටලයේ පිටත පෘෂ්ඨයට තදින් බැඳී ඇත. කොහොමද කියන්නේ? ලිහිල්ල බැඳලා තියෙන්නේ පර්යන්තකයි. ලිහිල්ල බැඳලා තියෙන්නේ. පොස්ෆොලිපිඩ ද්විතීය ස්තරය ආසන්න සෛලවලට එකිනෙක සමග සංවේදනය සිදු කර ගැනීම සඳහා උපකාරී වේ. ඒක ප්‍රෝටීන. පොස්ෆොලිපිඩ වල ජල බීතික වලිග සෛල සැකිල්ලේ තන්තු වලට සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වා ගන්න උපකාරී වෙනවලු. වැරදි. ඒගොල්ලන් ඉන්නේ පටලේ ඇතුළට වෙන්නේ දෙන්න දෙපැත්තටනේ. වලිග දෙක. දෙවැරදි උපසෛලීය සංඝටකේ කෘත්‍ය සංකලනය තෝරන්න. ග්ලයිකෝසෝම අවශේෂ ද්‍රව්‍ය සෛලයෙන් පිටතට පරිවහනය කිරීම. සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාව පරිවහනාශයක අනිපද හරි. ඒක අර පෙරොක්සිසෝම ප්‍රභාෂණයත් හරිනේ. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තයෙන් අශ්‍රීය ග්ලයිකෝප්‍රෝටීන් සංශ්ලේෂණය වැරදි. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා හා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකා යන දෙකටම පොදු පරිවහනාශයක. ඔව්. පොස්ෆොලිපිඩ් සංශ්ලේෂණය කිරීම වැරදිද? පටල පොස්ෆොලිපිඩ් කියලා තියෙනවා. ඔව් පොස්ෆොලිප් ඒ කියන්නේ මොකක් හරි පොස්ෆොලිපිඩ් සංශ්ලේෂණය කරන්නේ නැද්ද දෙන්නම? කරා. එකක් ගත්ත හැකිනේ 2යි 4යි දෙකම. සූනේෂ්ටික සෛලයක උපසෛලීය සංඝටක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි. තයිලකොයිඩ වල තියෙනවලු DNA සහ රයිබෝසෝම්. නෑ. හරිතලවය ඇතුලේ තියෙනවා. ඒක ඇත්ත. හරිතලවය ඇතුලේ තියෙන තයිලකොයිඩ වල තියෙන්නේ මොනවද? ප්‍රභා පද්ධතිනේ. ඔව්. මයිටොකොන්ඩ්‍රියමක පිටත පටලේ සවෘන්ත අංශු ඇත. නෑ.
ඇතුළත නේ වෘන්ත සහිත අංශු තියෙන්නේ ඇතුළත පටලයේ තියෙනවා පෘෂ්ඨක ශේෂ්ඨඵලය වැඩි කරන්න. මියර වල තවදුරටත් පෘෂ්ඨක ශේෂ්ඨඵලය වැඩි කරගන්න අර ස්ටෝක් එකක් සහිත සවෘන්ත අංශු. වෘන්ත සහිත අංශු තියෙනවා. ඊට පස්සේ මේ දාම්ල ග්ලයිකොලිපිඩ් බවට හැරවීම සඳහා අවශ්‍ය එන්සයිම ග්ලයිකොසෝම තුල ඇත. මේ දම්ල ස්ථීනි බවට ගෝල්ගි උපකරණයේ සෙලියුලෝස් හදනවා. හරි හරි ඒක කියනවා සෙලියුලෝස්. ප්‍රෝටීන වලින් තැන ඇති න්‍යෂ්ටික තලාවේ ක්‍රොමැටින් ගිලී ඇත. ඒ ගැන මොකද කියන්නේ? ප්‍රෝටීන් වලින් තැන ඇති න්‍යෂ්ටික තලාවේ ක්‍රොමැටින් ගිලී ඇත. ක්‍රොමැටින් තියෙන ටිකක් මැද්දට වෙන්නනේ. හෙටරෝක්‍රොමැටින් යූක්‍රොමැටින් දෙකම න්‍යෂ්ටික තලාව කියන්නේ අර න්‍යෂ්ටි පටලයේ ඇතුළත පටලයේ තියෙන අර අභ්‍යන්තර ටික නේද? ඒක න්‍යෂ්ටික තලාව. හරි ඊට පස්සේ ලයිසෝසෝම සහ පෙරොක්සිසෝම වලට පොදු ලක්ෂණයක්. ගෙවි කේන්ද්‍රිකා ජීවි ප්‍රභාෂාස්ත්‍රසනය ඔන්න හරි ඒක ජීවයේ මූලික කෘත්‍යම මේකකේ ඔක්කොම සෛලේ මයිටොකොන්ඩ්‍රියා වල අන්තර් පටල අවකාශ තුල DNA අණුවක් තියෙනවා. අන්තර් පටල අවකාශය කියන්නේ අර බාහිර පටලයි අභ්‍යන්තර පටලයි අතර තියෙන පොඩි අවකාශය තියෙනවද DNA? නෑ මයිටොකොන්ඩ්‍රියා පූරකයනේ තියෙන්නේ. ඇතුළු පටලය තුල ක්‍රෙබ්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම්ද තියෙන්නේ නැත්තම් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට අදාළ එන්සයිම්. පූරකය තුල 80S රයිබෝසෝම සහ පොස්පේට් කණිකා. පූරකය තුල පයිරුවේට් අණුවක් එක පයිරුවේට් අණුවක් CO2 අණු දෙකක් නිදහස් කරමින් ඇසිටයිල් කොඑන්සයිම් යන බවට පත් වෙනවද නැත්තම් අණු එකයි ග්ලූකෝස් එකක් කිව්වනම් CO2 අණු දෙකයි පයිරුවේට් එකට CO2 එකයි ඔක්සි කාරක ෆොස්ෆොරයිලීකරණයට අවශ්‍ය එන්සයිම මියරවල තියෙනවා පරිවහන දාමයේ ඔක්සි කාරක ෆොස්ෆොරයිලීකරණ ළඟට සෛල සංදි පිළිබඳ පහ සඳහන් ප්‍රකාශ අතරින් ඉවරදි වන්නේ සෛල සංදි අයන වලට ගමන් කරන්න ඉඩ සැලසෙන සෛල සංදි සත්ත්ව කලලව ඇත හරි අයන වලට ගමන් කිරීමට ඉඩ සැලසෙන සංදි සත්ව කලලවල ඇත. ඕනේ ඒ කියන්නේ හිදස් සංදි සංවේදන සංදි ගැන කතා කරනකොට සංදිවල මේ අයන සීනි ඇමයිනෝ අම්ල වලට ගමන් කරන්න පුළුවන් කියන එක කියලා තියෙනවානේ. ඒ හින්දාද ගත්තේ? ඒව සත්ව කල පේශි වල තියෙනවා කියන කෝටකට එක ගන්න වෙනවා. බහිස්සෛලීය තරලයේ කාන්දු වීම වළකන සන්තතික මුද්‍රාවක් තනමින් තද සංදි ව්‍යාබද සෛල වල ප්ලාස්ම පටල සම්බන්ධ කරයි. හරි බහිස්සෛලීය තරලයේ කාන්දු වීම වළකන තද්ද සංදි ආබද සෛල වල ප්ලාස්ම පටල සම්බන්ධ කරයි. හරි. ප්ලාස්ම බන්ධ යාබද ශාක සෛල වල සෛල බිත්ති අතර ඇති අජීවී සම්බන්ධතා වේ. ජීවී සම්බන්ධතා ජීවී වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්ලාස්ම බන්ධ කියන්නේ අර සජීවී ඒ කියන්නේ සෛල ප්ලාස්මයේ ප්‍රසර වලටනේ. ඒව සජීවී. හැබැයි ඒව මරුණාට පස්සේ එතන ඉතුරු වෙන
හුව කියන එක අජීවී අවස්ථාවේදීත් තියෙනවානේ. ප්ලාස්ම බන්ධ කිව්වහම එයා සජීවී. ප්ලාස්ම සෛලෝප්ලාස්මික ප්‍රසරණ. යාබද සෛල අතර සංඥා ද්‍රව්‍ය හුවමාරු වීමට ඩෙස්මසෝම ඉඩ සලසනවා. වැරදිනේ. ඒවා අතරත් මැද සූත්‍රිකා මගින් යාබද සෛල වල සෛල සැකිල්ල යාන්ත්‍රිකව සම්බන්ධ කරන එක නෙමෙයි. හිදස් සංදි අතරමැද සූත්‍රිකා මගින් යාබද සෛල වල සෛල සැකිලි සම්බන්ධ කරයි. ඒ මැංගුරම් සංදිනේ නේ අතරමැද සූත්‍රිකා කතන්දර කියන්නේ. එතකොට A සහ B තමයි උත්තරේනේ. සෛලයක න්‍යෂ්ටිය පිළිබඳ පහළ සඳහන් ප්‍රකාශ අතරින් හරියි. න්‍යෂ්ටි ආවරණයේ පිටත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් න්‍යෂ්ටික තලාව සෑදී ඇත. පිටත. වැරදි. ඇතුළත. න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත සහ පිටත පටල වෙන්වී ඇත්තේ 20-40 මයික්‍රෝමීටර් අවකාශයෙන්. නෑ. එහෙනම් බිංගෝ. නැනෝමීටර් මයික්‍රෝමීටර් නෙමෙයිනේ. ද්‍රව්‍ය ඇතුළවීම සහ පිටවීම ආමනය කිරීම සඳහා සිදුරු සංකීර්ණයක් න්‍යෂ්ටි ආවරණයේ ඇත. ඒ සිදුරු සංකීර්ණය මොනවද? මොනවා කියලාද අපි ඒවට කියන්නේ? ඒවට මොනවා? න්‍යෂ්ටික සිදුරු කියලා කියන්න වෙන්නේ නේ. න්‍යෂ්ටික සිදුරු. න්‍යෂ්ටිකාව න්‍යෂ්ටි තලාව තුල ගිලිලා තියනවද? නෑ. විභාජනයේ නොවන සෛල තුල ක්‍රොමැටින් නැත්තේ දගර ගැසුණු ගොනුවක් ලෙසය. එහෙම නෑ නේද? උත්තරය එතකොට 3. ප්ලාස්ම පටල ප්‍රෝටීන වල නිවැරදි කෘත්‍ය තෝරන්න. ආසන්නව පිහිටි සෛලවල එකිනෙකා සමග සංනිවේදනය කරනවද? ප්‍රෝටීන මගින් එක එක්කෙනා අඳුර ගන්නවද? සංනිවේදනය කර ගන්නවද? ඔව්. විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ක්‍රියා සඳහා ප්‍රතිග්‍රාහක වෙනවද? ඔව්. හැඩේ පවත්ව ගන්න ප්‍රෝටීන උදව් වෙනවද? ඔව්. තරලමය ස්වභාවය නම් දෙන්නේ කවුද? ෆොස්ෆොලික්. හරි. ඊට පස්සේ සෛල චක්‍රය හා සෛල විභාජනය. ඌනන විභාජනයේ සිදුවීම් 4ක් පහත දක්වලා තියෙනවලු. කේන්ද්‍ර දේහ තර්කව සාදමින් ප්‍රතිවෘත ද්‍රව දෙස ගමන් කරනවා. උපාගම සංකීර්ණය හදනවා. සමජාත වර්ණ දෙහි යුගල් යෝග කළ තලෙම සකස් වෙනවා. මේකේ අනුපිළිවෙලනේ අහන්නේ ඉස්සෙල්ලාම උපාගම සංකීර්ණය හදනවානේ. ඊට පස්සේ වර්ණ අවතරණය උපාගමය හදලා උපාගම සංකීර්ණය හදලා ඊට පස්සේ අවතරණය වෙලා ඊට පස්සේ ප්‍රාක්කලාව ඒ ටික ඉවරයි. ඊට පස්සේ කේන්ද්‍ර දේහ දෙපැත්තට ගිහිල්ලා තර්කුව හදලා ඊළඟට යෝග කලාව වෙනවනේ C. ඒ කියන්නේ 4ද? සූර්යාෂ්ටක සෛල චක්‍රයේදී සිදුවීම සහ කලාව නිවැරදිව දක්වන ප්‍රතිචාරය. DNA ප්‍රතිවලිත වෙන්නේ G0 කලාවේදද? නෑ. S කලාව. ප්‍රෝටීන් සංශ්ලේෂණය G1. හරි. ඒ G1 කවත් S කවත් G2 කවත් ඔක්කොගෙම ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවනේ. ඔව්. ක්‍රොමැටින් සෑදීම G2 කලාව. S කලාව. S කලාවද? ප්‍රාක් කලාවද? ක්‍රොමැටින් සෑදීම. ඒ කියන්නේ අර වර්ණ දෙක ක්‍රොමැටින් අර ප්‍රාක් කලාව.
ප්‍රාක් කලාවනේ. ප්‍රාක් කලාවද ක්‍රොමැටින් වර්ණ දෙහ බවට පත් වීමනේ ප්‍රාක් කලාවේදී වෙන්නේ. තමයි. එතකොට අන්ත කලාවේදී නේද අපහු ක්‍රොමැටින් හැදෙන්නේ. වර්ණ දේහ ක්‍රොමැටින් බවට පත් වෙන්නේ අන්ත කලාවේදීනේ. ප්‍රාක් කලාවේදී වෙන්නේ ක්‍රොමැටින් වර්ණ දේහ බවට පත් වීම. උමත් මේක වැරදිනේ. ඊට පස්සේ සෛලේ ඉන්ද්‍රිකා නිපදවීම S කලාව. G2 නේද? ඔව්. ඊට පස්සේ කේන්ද්‍ර දේහ දීකරණය වෙන්නේ මොකේද? අන්ත කලාව. G2 කලාවේදී කේන්ද්‍ර දේහ දීකරණය වෙන්නේ. කේන්ද්‍ර දේහ කියන්නේ T වගේ එකක් තියෙන්නේ. ඒක දීකරණය වෙන්නේ G2 කලාවේදී. සෛල චක්‍රය හා සෛල විභාජනය. ඌනන විභාජනයේ සිදුවීම් හතරක් පහත දක්වලා තියෙනවලු. මොනවද? A කේන්ද්‍ර දේහ තර්ක සාධමින් ප්‍රතිවිරුද්ධ ද්‍රව දිශ්ඨ ගමන් කිරීම උපාගම සංකීර්ණය. මේක දැන් කරේ නැද්ද? කරා. ඒක තුන්වෙනි ප්‍රශ්නේදී. ඔව්. අනුගමන පිළිබඳ පහත් සඳහන් කලාව සිදුවීම සංකලන අතරින් නිවැරදි එක. ඒ ප්‍රාක් කලාව යුගලනය වූ සමජාත වර්ණ දේහවල DNA කොටස් කැඩී යයි. DNA කොටස් කැඩී යයි. යෝග කලාව එක් එක් සමජාත වර්ණ දේහවල ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට මුහුණලා පිහිටයි. සහෝදර වර්ණ දේහාංශ වෙන් වී සෛලේ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදී යයි. හරි. C හරි. අනුනනයේදී අර අවතරණය සිද්ධ වෙන්නේ නැහනේ. එක් සමජාත වර්ණ දෙක කතාව එන්නේ නැහැ අනුනනයේදීනේ. ඒ නිසා AB වැරදි. අවතරණය වෙන්නේ නැහැ. ඒ නිසා C තමයි ගන්න වෙන්නේ. පරිවෘත්තීය ක්‍රියාවලිය වල ශක්ති සම්බන්ධතා. එතිල් මද්දසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම යන දෙකටම පොදු. එක් ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වීම එන් ග්ලයිකොලිසිය අනිවාර්යයෙන්ම වෙනවනේ. ඒක ශායසසනයට නිර්වාශසනයටයි පොදුයිනේ. ATP අණු දෙකක් සහ NADH අණු දෙකක් නිදහස් වීම. හරි. හරි. ග්ලයිකොලිසියදී ඇසිටල්ඩිහයිඩ් ඔක්සිහරණය කිරීමට NADH භාවිතා කිරීම. වැරදි. වැරදි. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයේ කාබනික සංයෝගයක් වීම. හරි. එක් කාබන් ඩයොක්සයිඩ් නිපදවීම. සිකම්ල පැසීමේදී CO2 නිදහස් වෙනවද? පරිවෘත්තීය ක්‍රියාවලිය යාමනයේ සහ එන්සයිම් වල කාර්යභාරය. එන්සයිම් පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ අතරින් හරි එක සක්‍රියක සහසංයෝජ බන්ධන මගින් සක්‍රීය ස්ථානවලට බැඳීමෙන් එන්සයිම් වල කෘත්‍යයට බලපෑම් ඇති කරයි. නෑ මෙතනදී මේ මොනවා ගැනද කතා කරන්නේ? සක්‍රියක කියලා කියන්නේ අර ඇලොස්ටරික යාමනයේදී කතා කරන ඒවා. ඇලොස්ටරික සක්‍රියක සහ නිෂේධක. ඒවා බැඳෙන ස්ථානය කියන්නේ ඇලොස්ටරික යාමක බැඳෙන නිශ්චිත ස්ථානයකට අපි කියනවා ඇලොස්ටරික
මොකද්ද කියනවනේ ස්ථානයද කියලා. නිශ්චිත ස්ථානය සක්‍රීය ස්ථානය නොවන වෙනත් තැනකට නේද? සක්‍රීය ලක්ෂ්‍ය නොවන ස්ථානයකට සම්බන්ධවට මේක වැරදි. ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයන් මගින් එන්සයිම වල සක්‍රීය ස්ථානවල හැඩය වෙනස් වේ. හරි. ගුණහානිකරණයත් එක්ක වෙනස් වෙනවානේ බන්ධන බිඳිලා. හරි. එතකොට කියන්නේ මේ ගුණහානිකරණයේදී පවා ස්ථායී විදිහට තියෙන එන්සයිම් වල බන්ධන වර්ගයක් කියන්නේ. දුර්වල රසායනික සංඝටකනේ මේ රත් වෙන එකත් එක්ක වෙනස් වෙන්නේ. ප්‍රෝටීන වල තියෙන ත්‍ෘතීක ව්‍යුහයේ බන්ධන. නමුත් අර එක බන්ධන වර්ගයක් තාප ස්ථායී මොනවද? ඩයිසල්ෆයිඩ් බන්ධන. ඩයිසල්ෆයිඩ් බන්ධන රත් වීමදී පවා බිඳ නොවැටෙන තාප ස්ථායී බන්ධන වර්ගයක්. ප්‍රෝටීන සහ අනෙකුත් කියන්නේ ප්‍රෝටීනත් ගුණහානිකරණය වෙනවා. අනෙකුත් සංයෝග බන්ධන බිඳ වැටෙනවා. නමුත් ඩයිසල්ෆයිඩ් බන්ධන බිඳ වැටෙන්නේ නැහැ. බොහෝ තරඟකාරී නිෂේධක එන්සයිම් වල සක්‍රීය ස්ථානය සමග අප්‍රත්‍යාවර්ත ලෙස බැඳී ඒවායේ හැඩය වෙනස් කරයි. වැරදි. එහෙනම් ප්‍රත්‍යාවර්තයි සක්‍රීය ලක්ෂයට බැඳෙනවා කියන එක හරිනේ. තරඟකාරී නිෂේධක පේන්නනේ සටන් කරන්න දෙන්නේ. ඊට පස්සේ විෂ ද්‍රව්‍ය සහ සංයෝජ බන්ධන මගින් එන්සයිම් වලට ප්‍රතිවර්තය ලෙස බැඳේ. විෂ නම් තරඟකාරී නොවන ප්‍රත්‍යාවර්තයි. සහ එන්සයිම් කියන්නේ එන්සයිම් වලට ස්ථිර හෝ తాවකාලික ලෙස බැඳී ඇති ප්‍රෝටීනමය සංඝටක. ප්‍රෝටීනමය සංඝටක. නොවන සංඝටක. ඒවා කාබනික වෙන්නත් පුළුවන් අකාබනික වෙන්නත් පුළුවන්. කාබනික වුණා ප්‍රෝටීනමය නොවේනේ. කාබනික සංඝටක. එන්සයිම් වල ඇලස්ටරික් යාමනයේදී යාමක අණු එන්සයිමේ සක්‍රීය ස්ථානයට ප්‍රත්‍යාවර්ත ලෙස බැඳේ. සක්‍රීය ස්ථානයට නෙවෙයිනේ බැඳෙන්නේ. ඇලස්ටරික් ස්ථානයටනේ බැඳෙන්නේ. යාමක අණු. යාමක අණු එන්සයිමයට බැඳෙනුවේ සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගිනි. ඒක හැමෝම කියනවනේ සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගින් කියලා. කිසියම් උපේකකයකට බැඳෙන සක්‍රීය අණුවක් එම උපේකකයේ සක්‍රීය ස්ථානයට පමණක් බලපායි. නෑ. ස්ථානය කරන්නේ මුළු එන්සයිමයටම බලපානවානේ. නේද? මුළු එන්සයිමයටම බලපානවානේ. නිෂේධක අණුව එන්සයිමේ කෘත්‍යයට බලපාන නමුත් එහි හැඩයට බලපෑමක් ඇති නොකරයි. බලපෑම් කරලා තමයි කෘත්‍යයට බලපෑම් වෙන්නේ. ATP ඇලස්ටරික සක්‍රියකයක් ලෙස ක්‍රියා කරයි. ඔව් ඒ කියන්නේ ATP හැදෙන එක වැඩි වීගෙන යනකොට වෙන්නේ ATP හැදෙන එක අඩු වෙන එකනේ. එතකොට අඩු කරන්න හේතු වුණාගෙන ATP ගැන නිෂේධකයක්. එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය. හරි එක අහන්නේ. එන්සයිම අණුවේදී සෑම අමයිනෝ අම්ලයක්ම සක්‍රීය ස්ථානයේ හැඩ පවත්වා ගන්න දායක වෙනවලු. වැරදි කිහිපයක්. නෑ පොඩ්ඩයි ඉතුරු ටික ඔක්කොම අනිත් කොටස්නේ. යාමක අණු එන්සයිම වල මේ තියෙන යාමක ස්ථානය ඇලස්ටරික් ස්ථානය කියලා කියන්නේ යාමක ස්ථානයටම නේද? ඔව්. යාමක අණු එන්සයිම වල යාමක ස්ථානයට සහසංයෝජ ලෙස බැඳේ. සහසංයෝජ නොවන කියලා තියෙන්නේ නේ. සහසංයෝජ නොවන ලෙස කියන එක අර වාක්‍යෙම තියෙනවනේ. සමහර සහසාධක එන්සයිම් වලට ස්ථිර ලෙස බැඳේ. හරි. උපස්තර සාන්ද්‍රණය වැඩි වෙන තරමට එන්සයිම් එක ප්‍රතික්‍රියාවේ වේගයද වැඩි වේ? නෑ. වැඩි වෙන්නේ යම් තාක් දුරකට විතරයි. අර ප්‍රස්ථාරේ ඒ එකතු කරන උපස්තරයට හරියන්නේ එන්සයිම් ටික තියෙනකම් මොකද වෙන්නේ? මෙහෙම ලස්සනට වැඩි වෙනවා. ඊට පස්සේ කොච්චර උපස්තර දැම්මා නියතයිනේ. ඔව්. අර මතකද අර ගෙදරක වහල යන්දිනවා වගේ මුල් කැල්ල ඇඳ ප්‍රස්ථාරේනේ කොහොම? ඔව්. තරඟකාරී නොවන නිෂේධක එන්සයිම් සක්‍රීය ස්ථානයට බැඳෙනවද? පේන්නද ඒගොල්ලන් ඇවිල්ලා නිෂේධනය කරන්නේ? සක්‍රීය ස්ථානයට නෑ වෙනත් ස්ථානයකට. හැබැයි යාළගේ ක්‍රියාව අප්‍රත්‍යාවර්තයි. ළඟට ප්‍රභා සංශ්ලේෂණය.
ප්‍රභා සංශ්ලේෂී වර්ණක පිළිබඳ පහ සඳහන් අතුරින් හරි එක අහන්නේ. වර්ණක ගැන. ක්ලෝරොෆිල් කහ සහ නිල් ආලෝකය අවශෝෂණය කර. වැරදි. එහෙනම් නිල් රත්. නිල් සහ රතු නේද? ඔව්. දාන වර්ණක. ක්ලෝරොෆිල් B ප්‍රතික්‍රියාකාරී ඔක්සිකාරක අණු නිපදවීම වළක්වනවාද කැරටින්ද මේ වගේව කරන්නේ? හරි. ක්ලෝරොෆිල් සහ කැරටිනොයිඩ් තෛලකොයිඩ් වල පටල පද්ධතිය මත පිහිටයි. හරි. ඒක හරි. ඒ කියන්නේ ප්‍රභා පද්ධති හදන්න ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, කැරටින් සඳපිල ඔක්කොම දායක වෙනවා. සම්පූර්ණයෙන් මොකද ප්‍රභා පද්ධතියක් හදන්න. නමුත් අර ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන මේ මොකද්ද? ඔව් ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තියෙන විශිෂ්ට ක්ලෝරොෆිල් A එකක් විතරයිනේ. P600 700 ඒවා. ඊළඟට කැරොටිනොයිඩ් සහ ක්ලෝරොෆිල් A එකම තරංග ආයාමයන්ට අදාළ ආලෝකය අවශෝෂණය කරනවා නම් ක්‍රියාවර්ණාවලියක් ඕනේද? නැහැ. අවශෝෂක වර්ණාවලියක්වත් එහෙම ඕනේ නැහනේ. ක්‍රියාවර්ණාවලියට අනුව ක්ලෝරොෆිල් B නිල් සහ රතු ආලෝකය සඳහා වඩාත් ඵලදායී වේ. ක්ලෝරොෆිල් A නිල් සහ ක්ලෝරොෆිල් A වෙන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියාවේදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය ප්‍රභා පද්ධති දෙකේදීලු වෙන්නේ. එකේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය දෙකේම වෙනවානේ. PS1 දෙකම ඕනේනේ. රේඛීය සහ චක්‍රීය යන ඉලෙක්ට්‍රෝන ගලනයන් දෙකම ATP සහ NADPH නිපදවයි. වැරදි. ATP NADPH ඔක්සිජන් තුනම හදනව රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී. නමුත් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී හදන්නේ මොනවා විතරද? විතරයි. NADPH. ATP විතරයි නේද? හදන්න ATP විතරයි. ATP විතරයි ඔක්සිජනුත් නැහැ. හරි. ඊට පස්සේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ජලය විච්ඡේදනය වීමෙන් ප්‍රභා පද්ධති එක ඉලෙක්ට්‍රෝන ලබා ගනී. ප්‍රභා පද්ධති එක ආශ්‍රිතවද ජලය ප්‍රභා විච්ඡේදනය වෙන්නේ දෙක ආශ්‍රිතවද? දෙක. ප්‍රභා පද්ධති එක මගින් ප්‍රභා පද්ධති එකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයකගේ ඇති උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් කරහා දෙකට ගමන් කරනවද දෙකේම එකට ගමන් කරනවද? ප්‍රභා ශ්වසනය උත්ප්‍රේරණය කරන එන්සයිම ඇත්තේ හරිත ලව් වලට අමතරව පෙරොක්සිසෝම සහ ඒ ග්ලූකෝස් සංශ්ලේෂණය සඳහා පූර්ව ගණුවක්. ඒ කියන්නේ අර ප්‍රීකර්සර් කියලා අපි කියන්නේ මොනවද මේ? පූර්ව ගණුවක් කියන්නේ එයාගෙන් තමයි මෙයාව හැදෙන්නේ කියන එක අදහස. පූර්ව ගණුවක් ලෙස ක්‍රියා කරන කැල්වින් චක්‍රයේදී නිපදවන ඵලයක් තමයි ත්‍රිෆොස්ෆේට්. ප්‍රභා පද්ධති පිළිබඳව හරි එක. ආලෝකයේ ෆෝටෝන කියන්නේ මොනවද කියලා ඔයා දන්නවද? දැන් අර කෙමිස්ට්‍රි කරා නේද? ශක්ති පැකට් වලටනේ ෆෝටෝන කියන්නේ. ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති එකේ සහ ප්‍රභා පද්ධති දෙකේ ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙනවා. ඒවැයි තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම වලට ගමන් කරනවා. හරි නේද? ප්‍රභා පද්ධති එකෙහි අධි ශක්ති මට්ටමක ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති දෙකේ ඇති ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයන් මගින් ප්‍රතිග්‍රහණය කරනවා. එහෙමද අනිත් පැත්තට දෙන්නේ. දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන නේද? වීඩියෝ එක ඔෆ් කරන්න පුතේ. මට සිග්නල් නැති වුණා මම හිතන්නේ. හරි නේද?
හරි ඒකේ 2025 8 වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ ආලෝකයේ ෆෝටෝන වර්ණක මැද ගැටීම නිසා ප්‍රභා පද්ධති එකෙහි සහ ප්‍රභා පද්ධති දෙකෙහි ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙන එක හරි. ඊළඟට කියනවා ප්‍රභා පද්ධති එකෙහි අධිශක්ති මට්ටමක ඇති ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති දෙකෙහි ඇති ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයන් මගින් ප්‍රතිග්‍රහණය කරනවලු. ඒකේ අනිත් පැත්ත. අනිත් ප්‍රභාපද්ධති දෙකේ ප්‍රභා පද්ධති දෙකෙහි ඇති උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන NADP+ ඔක්සි හරණය කරයි. ප්‍රභාපද්ධති දෙකේ එක ජලයේ පිඳිරීම නිසා නිදහස් වන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වූ ප්‍රභා පද්ධති එක උද්දීපනය කරයි. නෑ. දෙක නේද? ප්‍රභා පද්ධති දෙක ආශ්‍රිත වෙන ප්‍රභා ජල විච්ඡේදනය වෙන්නේ. ඔව්. ක්ලෝරොෆිල් A අණුවක් සහ ක්ලෝරොෆිල් B අණුවක් සහිත සංවිධානය වූ ප්‍රෝටීන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඇත. ක්ලෝරොෆිල් A ඊළඟට සෛලේශසනය ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල පිහිටයි. ඇතුළු පටල එක් NADH අණුවක් ඔක්සිකරණය කිරීම වලින් සාමාන්‍යයෙන් ATP අණු දෙකක්ද ජනනය කරන්නේ 2.5ක්ද 2.5 ප්‍රථම ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස අණුක ඔක්සිජන් අවස්ථාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයන් අවස්ථාන H+ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයකවත් හරිනේ. එක් FADH2 අණුවක් ඔක්සිකරණය කිරීම මගින් සාමාන්‍ය වශයෙන් ATP අණු ජනනය කරයි. අණු 1.5 NADH නම් 2.5 FADH2 නම් 1.5 ප්‍රෝටීන් සහ ප්‍රෝටීන් නොවන අණු වලින් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සමන්විත වෙන එක හරි. හරි. ග්ලූකෝස් අණුවක ස්වායු ශ්වසනයේ සිදුවීම් හතරක් තියෙනවලු. කාබොක්සිල් හරණයෙන් CO2 දෙකක් පිටවීම, NADH සහ FADH2 ඔක්සිකරණය වීම, ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය, උපස්තර මට්ටමේ ෆොස්ෆොරයිලීකරණය. ඉහළ සිදුවීම් වල නිවැරදි අණුපිළිවෙල. කාබොක්සිලීකරණය කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිටවීම උපස්තර ෆොස්ෆොරයිලීකරණය NADH සහ FADH2 ඔක්සිකරණය ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. එතිල් මධ්‍යසාර පැසීමේදී එක් ග්ලූකෝස් අණුවකින් පයිරුවේට් අණුවයි NADH අණු දෙකයිලු. පයිරුවේට් දෙකක්. ඔව් පයිරුවේට් දෙකයි NADH අණු දෙකයි නේද? එක ග්ලූකෝස් අණුවකින් හරිද? ඒ කතාව හරි නේද? ඔව්. පයිරුවේට් අණු දෙකක් වෙන්න ඕනේ. NADH භාවිතා කරලා පයිරුවේට් කෙලින් මෙතනෝල් බවට ඔක්සිහරණය කරනවා. වැරදි. ඇසිටල්ඩිහයිඩ් මැද්දේ ඉන්නවනේ. එක් ග්ලූකෝස් අණුවකින් එක් CO2 අණුවක්ද හදන්නේ දෙකක්ද? දෙකක්. පයිරුවේට් එකකින් නෑ එකයි. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා හෝ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අකාබනික සංයෝගයද කාබනිකද? එතිල් මධ්‍යසාර ලැක්ටික් අම්ලයේදීම කාබනික සංයෝගය. එක් ග්ලූකෝස් අණුවකින් ATP අණු දෙකක් නිපද වේ. හරි. ග්ලූකෝස් අණුවක ග්ලයිකොලිසිය පිළිබඳ පහසඳම් ප්‍රකාශ අතරින් හරි එක අහනවා. ග්ලයිකොලිසිය කියන්නේ ශුද්ධ ATP අණු 4යිද 2යිද? කියන්නේ 4ක් ඇත්තට හදනවා දෙකක් වැය වෙනවා ශුද්ධ ලාභය 2යි. හයිඩ්‍රජන් අයන දෙකක් නිදහස් කරේද? 4. එය අණුක ඔක්සිජන් මත අර්ධ ලෙසවත් රඳා පවතිනවද? ග්ලයිකොලිසිය කොහොමටවත් නැහැ. රඳා නොපවතී. NADH අණු දෙකක් හදනවා. හරි. ග්ලයිකොලිසියෙන් කොටසක් මයිටොකොන්ඩ්‍රියමේ පිටත පටලයේ සිද්ධ වෙනවලු. වැරදි. නෑ සයිටෝසෝලේ විතරයි. ග්ලයිකොලිසියදී ග්ලූකෝස් අණුවකින් නිපදෙන මුළු ATP සහ NADH අණු සංඛ්‍යාව එක ග්ලූකෝස් අණුවකින් ATP 4යි NADH 2යි. එතිල් මධ්‍යසාර පැසීමේදී සිදුවන්නේ පහත සඳහන් ඒවායින් කුමන්ද කුමන ඒවාද?
ග්ලයිකොලිසිසයේදී NADH පාවිච්චි වෙන එක හරි. හරි. ග්ලූකෝස් අණුවක් එතනෝල් අණුවක් බවට පරිවර්තනය කෙරේ. ග්ලූකෝස් අණුවක් එතනෝල් අණුවක් බවට දෙක. දෙකයි. ඒ ග්ලූකෝස් අණුවකින් NADH අණු දෙකක් නිපද වේ. හරි. පයිරුවේට් ඇසිඩල්ඩිහයිඩ් බවට පරිවර්තනය කෙරේ එතින් මැදිසාර පැසීමේදී. හරි. හරි. එක් පයිරුවේට් අණුවකින් CO2 අණු දෙකක් නිදහස් කර එක පයිරුවේට් එකකින් CO2 දෙකයි වැරදි. එහෙනම් ඒකට ACD උත්තරේ 2. එතකොට ඒ ටික හරි. ඊළඟට අපිට ආයෙ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? චක්‍ර